ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අපි අද බලමු රෝසමාලියේ ඊළඟ පෙති වටේ ගොතා ගන්න විදිය. පළවෙනි වටේ ඉවරනාට පස්සේ ඔයාලා එතෙන් චේන් 3ක් ගොතා ගන්න. ගොතාගෙන ඊළඟට දෙවෙනි රවුමේ ඊට ඉස්සරහින් තියෙන ලූප් එකට මේ විදියට ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ආයෙත් ඔයාලා චේන් 3ක් ගොතා ගන්න. මේ විදිහට චේන් 3ක් ගොතාගෙන ඊළඟට ඔයාලා ඒ ලූප් එකටම තව ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. එතකොට මෙතන අපි මුලින් ගොතපු චේන් 3ත් එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්නවා. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 3ක් තමයි එක ලූප් එකකට එන්න ඕනේ. මේ විදිහට ඒ ලූප් එකටම තව ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. එතකොට එතන ඩබල් ක්‍රොෂේ මේ විදිහට 3යි. ඊළඟට එතනම ඊළඟ ලූප් එකටත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න. මේ විදිහට එකයි තව දෙකක් ගොතා ගන්න. එතකොට ඒ ලූප් එකටත් සම්පූර්ණ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕනේ එකම ලූප් එකට. ඒ විදිහට ගොතාගෙන ඔයාලා ඊට පස්සේ ඊළඟ ලූප් එකටත් තුන්වෙනි ලූප් එකටත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න. එතනම ඊළඟ ලූප් එකට තවත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න. එතකොට මෙතන අපි එක පෙළට ඩබල් ක්‍රොෂේ 9ක් තියෙන්න ඕනේ. ඔයාලා ගණන් කරමින් ගොතන්න. එතකොට වරදින්නේ නැහැ. මේ විදිහට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. ලූප් 3ට එකකට 3 ගානේ 9ක් ගොතාගෙන ඊළඟට ඔයාලා ආයෙත් චේන් 3ක් ගොතා ගන්න. චේන් 3 ගොතලා අනිත් පැත්ත හරවලා ඒ මුල්ම චේන් 3 ගොතාගත්ත තැනට ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. එතන ඉඳන් ඉස්සරහට හැම දෙපිට පිරවිල්ලක් මුදුනටම එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ දාගන්න. දාලා මෙන්න මේ විදිහට පෙත්ත සම්පූර්ණ කරගන්න. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 18ක් තියෙන්න ඕනේ මේකේ. ඊට පස්සේ ඔයාලට ආපහු තියෙන්නේ මේ පෙත්ත ආපහු රවුමට සම්බන්ධ කරගන්න. මේ විදිහට ලූප් 5ක් ගණන් කරලා ඊළඟට 6 වෙනි ලූප් එකට මේ විදිහට කටුව දාලා මේ විදිහට පෙත්ත සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන කලින් පෙත්තේ විදිහටම ආපස්සට ගෙතුම් ගොතාගෙන යන්න. මේ විදිහට පෙත්තේ මුලින් ඉඳන්ම අනිත් කෙළවරට යනකම් ආපස්සට ගොතාගෙන යන්න. හැම දෙපිට පිරවිල්ලක් මුදුනටම මග ඇරෙන්නේ නැති වෙන්න එකකට එක ගානේ ආපස්සට ගොතාගෙන යන්න. මේ විදිහට පෙත්තේ කෙළවරටම ගොතන්න. මේ ගොතාගත්තට පස්සේ ආයෙත් ඔයාලට තියෙන්නේ මේක රවුමට සම්බන්ධ කරගන්න. ලූප් 5ක් ඇත්තරලා 6 වෙනි ලූප් එකට තමයි දෙවෙනි වටේදී ඒ පැටර්න් එක මතක තියාගන්න. 6 වෙනි ලූප් එකට සම්බන්ධ කරන්න හැම වෙලාවෙම දෙවෙනි පෙති වටේදී මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ එතනටම ආපහු චේන් 3ක් ගොතා ගන්න. චේන් 3ක් ගොතාගෙන ඒ ලූප් එකටම ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. එතකොට එතන ඩබල් ක්‍රොෂේ 3ක් සම්පූර්ණ වෙනවා අපි ගොතපු චේන් 3ත් එක්ක. ඊට පස්සේ එතන ඊළඟ ලූප් එකටත් නැවත ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න. කලින් පෙත්ත විදිහටම අපි මෙතනින් ඩබල් ක්‍රොෂේ 9ක් එන විදිහට එක ළඟ ලූප් 3ට එකකට 3 ගානේ ඩබල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්නවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 9 ගොතාගත්තට පස්සේ මෙතනින් ඔයාලා චේන් 3ක් දාගන්න. චේන් 3ක් දාලා අනිත් පැත්ත හරවලා එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ 18ක් ගොතා ගන්න ඕනේ. මුලින්ම චේන් 3 තියෙන තැනට එක ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. ඊළඟට ඊළඟ දෙපිට පිරවිල්ල මුදුනට එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ 18ක් ගොතා ගන්න. ඒ විදිහට 18ක් ගොතාගෙන ඉවරුනහම ඔයාලා කලින් පෙත්තේ කෙළවරේ තියෙන ලූප් එකට මෙන්න මේ විදිහට කටුව දාලා නූල අරගෙන ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගන්න.
මේ විදිහට සම්බරගෙන එතනට චේන් එකක් දාගන්න. චේන් එකක් දාලා ආපස්සට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. කලින් පෙත්තේ වගේම මේ පෙත්තෙත් එකකට එක ගානේ මේ විදිහට ආපස්සට ගොතාගෙන යන්න පෙත්ත කෙලවරට වෙනකම්. මේ විදිහට එකකට එක ගානේ පෙත්ත කෙලවරට ගොතා ගන්න. ඒ විදිහට ගොතා ගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙත් මේ පෙත්ත රවුමට සම්බන්ධ කරගන්න. මෙතනදිත් ඔයාලා ලූප් 5ක් ගණන් කරලා 6 වෙනි ලූප් එකට පෙත්ත සම්බන්ධ කරගන්න. 5ක් අත්හැරලා 6 වෙනි ලූප් එකට තමයි මෙතනදි සම්බන්ධ කරගන්නේ. මේ දෙවෙනි වටේදී අපි මේ පැටර්න් එකට තමයි පෙති ටික සම්බන්ධ කරගන්නේ. හැම වෙලෙම 6 වෙනි ලූප් එකට තමයි පෙත්ත සම්බන්ධ කරගන්නේ. මේ විදිහට එතන සම්බන්ධ කරපු තැනටම ආයෙ චේන් 3ක් ගොතා ගන්න. එතනටම ඩබල් ක්‍රොෂේ 2ක් දාගන්න. එතන 3ක් සම්පූර්ණ වෙන ඩබල් ක්‍රොෂේ 2ක් දාගෙන ඊළඟට එතන ඊළඟ ලූප් දෙකටත් එකකට 3 ගානේ ඔක්කොම ඩබල් ක්‍රොෂේ 9ක් එන විදිහට මෙතන තුන්වෙනි පෙත්තේ මුල කොටස ගොතා ගන්න තියෙන්නේ. එකකට 3 ගානේ ඩබල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න ඕනේ. චේන් 9 ගොතාගෙන ඉවරලා මේ විදිහට ආයෙ චේන් 3ක් ගොතාගෙන අනිත් පැත්ත හරවන්න කලින් විදිහමයි මුල්ම තැනට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න චේන් 3 පටන් ගත්ත තැනට ඊට පස්සේ එතන ඉඳන් ඉස්සරහට එකකට 2 ගානේ ඩබල් ක්‍රොෂේ 18ක් පෙත්ත කෙලවරට වෙනකන් ගොතා ගන්න. ඒ විදිහට ගොතාගෙන ඉවර වුණාට පස්සේ ආයෙත් කලින් පෙත්තේ සම්බන්ධ වෙලා තියෙන මුල් තැනට මේ විදිහට කටුව දාලා එතනින් නූල ඇදලා අරගෙන ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න. ආපහු එතනටම චේන් එකක් දාගන්න. එතන ඉඳන් ආපස්සට පෙත්ත දිගට ආපස්සට ගෙතුම කෙලවරට වෙනකම් පෙත්තේ ගොතාගෙන යන්න. මේ විදිහට පෙත්තේ කෙලවරටම ගොතා ගත්තට පස්සේ ඔයාලට ආයෙ තියෙන්නේ මේ පෙත්ත රවුමට සම්බන්ධ කරගන්න. පළවෙනි පෙත්තේ කෙලවර මුල් සම්බන්ධ වෙලා තියෙන තැනට කටුව දාලා එතනින් ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න. ඒ විදිහට තමයි පෙති තුන සම්බන්ධ කරගන්නේ. දෙවෙනි වටේට පෙති තුනක් එනවා. මෙන්න මේ විදිහට තමයි පෙති තුන සම්බන්ධ කරගත්තාම තියෙන්නේ. අපි ඊළඟ වටේ ගොතන විදිහ ඊළඟ වීඩියෝ එකකින් බලමු. ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි.